ඔන රංජීව දැන් හැමදේම විසඳලා ඉවරයි. ඉක්මනටම අපිට වැඩින්නේ කියලා නේද? අනිවාර්යෙන්. අමන්දි මචං මේ වෙනකොට ගොඩාක් සතුටින් ඉන්නේ. ඔව් බයි කෙල්ල. රොෂාන් මම සිරාවට කල්පනා කරන්නේ මචං මේ ෆ්‍රැන්ක් කාරට මොකද උනේ කියලා. මොකටද ෆ්‍රැන්ක් ගැන කල්පනා කරන්නේ? ඒක දැන් මාත් අහන්න. මේ රංජීවය. ඔබ ෆ්‍රැන්ක් ගැන කල්පනා කරන්න ඕනේ නැහැ. හරිද? මිනිහා මචං ඔය ඊළඟ නඩුවාරයේදී මොකක් හරි අනුකම්පාවක් අරගන්න ගැහුවා මොකක් හරි ප්ලෑන්. හරි? ඊට පස්සේ ඔය මිනිහම තමයි කොහේරි ඇංගිලා ඉන්නේ ෂුවර් එකට. අපේ මමීලා මගෙන් අහනවා මචං මේ ඩෑස්ට කියලා මං ඒ වැඩේ කරාද කියලා. ඩයස්. ඇත්තටම රංජීවියා මිනිහා මොන හරි කරා වෙන්න බැරිද? ඩෑස් කරා නම් මචං මට නිකමට හරි කියනවා. මේ ෆ්‍රැන්ක්ට වෙච්ච දේවල් අපිට වඩා නැහනේ. අපි අපේ දෙයක් ගැන කතා කරමු. මොනවද රංජීවය මේ? ඔබ පරිස්සමෙන් වැඩ කරපන්. හරි? ඔබ අර පැහැරගෙන ගිය මිනිස්සයා දැන් අප පිට නිදහස් වෙලා ඉන්නේ. ඔව්. ඔබේ කට උත්තරෙන් මිනිහා තමයි හිර වෙන්නේ. අන්න ඒක නිසා ඊළඟ නඩු වාරණකම් ඔබ ටිකක් පරිස්සමෙන් හිටපන්. ඒ මිනිස්සුත් එක නඩු කියලා වැඩක් නැහැ කියලා බන් දඩි කියන්නේ. ඒ නිසා ඊළඟ නඩු වාරදී අපි මේකෙන් අයින් වෙනවා තමයි හිතන් ඉන්නේ. එහෙම නැති ප්‍රශ්න නැහැ නේ බ. මට හිතනවා මං අද ගිහලා පොඩ ඩෑස් හම්බෙන්න. ඔන්න මේ ඕක නේද? බෝ යන්න හදන්නේ හොඳ කර නෙමෙයි. හරි? අපි දෙන්න නම් උඹට යෝජනා කරන්නේ ඔය ගමන යන්න එපා. ගන්න. නත්තල් දීමලා. කඩේ සාප්පේ 700යි කියනවා අපි දෙනවද රුපියල් 300ට. ගන්න. අද විතරයි නත්තල් දීමලා. එට ගන්න බෑ. නත්තලට සේරම ඉවර කරන්නයි හදන්නේ. මට බිස්නස් සවුත් උනාට උඹට නම් අද සරුයි නේද කෙල්ලේ? නැන්දටත් තියෙන්නේ පොඩියයි ගැඳුම් දාන්න. ඒක හරි නෑනේ. දෙන්නම එකතැන එක බිස්නස් එක කරන එක හරි නෑනේ බං. ඒකට මොනවා වෙනවද? ඔය පිටවෙලෙන්දල් ඕන තරම් කරන්නේ. කවුද මේව මහන්නේ? මේව නැන්ද ඩිසයින් කරන්නේ මම. මහන්නේ මගේ අම්මයි මගේ යාළුවෝ දෙන්නෙක්. මේ ලස්සන ඩිසයින් එකෙන්ද තමයි මේවා ඉක්මනට විකිනෙන්නේ. මේ මං ඕන නැන්දටත් දෙන්න. අනේ කෙල්ලේ එහෙනම් එනකොට මටත් ටිකක් හෙට ගේනවද? හා. මම මේ බිස්නස් කරන්න පටන් ගන්න අවුරුදු 15ක් ඉඳන් මේ වගේ ඩිසයින් එකක් නම් දැක්කේ. එන්න මහත්තයා. ගවුමක් 200යි. ළඟදී මෙහාට ආවට නංගි බිස්නස් එක අල්ලගත්ත නේද? කොහෙන්ද දෙන්නේ? ඇයි අහන්නේ? දැනගන්න. ඒ මොකටද? නංගි මේ අර ටිකක් සර වැඩියා. මොකෝ? ජීවිතයක් ළඟ ඉන්නද? මේ ආනන්ද, ගාමිණී මේ කෙල්ලට අරියාදු කරන්න නැතුව ඵලයල්ලකෝ. ඒවිති අක්කේ. මෙයාට කියලා දෙන්න අපි කවුද කියලා. හරි. මං ඒකේ හරි කියලා දෙන්න. උඹලා ඵලයල්ලකෝ දැන්. නංගි මේ ලයින් එකේ බිස්නස් කරන් ඉන්න ඕන නම් අපිට සලකන්න වෙයි. රුපියල් 500ක් ගන්න. 500? අක්කේ කියපන්කෝ. බිස්නස් එක කරගෙන යන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න. අනිත් එක ඒවා ටප්පන් නෙවෙයිනේ. ඒ වෙලාවෙilla මේ ලයින් එකේ බිස්නස් කරන් ඉන්න කට්ටියගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න සිකියුරිටි ෆීස්. දැනයි. කීයද?
කියන්නේ. කවුද නැන්දේ? දන්නේ නැද්ද බං? මෙහෙ ඉන්නවනේ එක එක જાතිය කට්ටිය. හැබැයි උන්ට වැඩිය මුන් දෙන්න හොඳයි. ඔය ආපුවම කීයක් හරි දීලා දාපන්. නැත්තම් ඉතින් මෙතන බිස්නස් කරනවා කියන එක බොරු. එන්න එන්න. නත්තල් දීමනා. ගන්න අද අඩු කරලා දෙනවා රුපියල් 300යි රුපියල් 300යි කඩේ සාප්පුවේ නෑ. ගන්න. නත්තල් දීමනා. ගව් මත් 200යි. ගන්න. රුපියල් ගව් මත් 200යි. 500ට 600. එන්න. ගව් මත් 200යි. ලාභෙට දෙනවා. නත්තල් දීමනා. අංජවාත්‍ය කාලෙකින් හම්බුනේ. පෞගිල වස්තික වෙච්ච දේවල් ආරංචි වෙන්නේ නැති නේද ඇස්? ආරංචි. දැන් ඉතින් පොලිසියෙන් ප්‍රශ්නයක් නැහැ නේ. ඩෑස්. ඇත්තටම ෆ්‍රෑන්ක්ට මොකද උනේ? කවුද දන්නේ? සමහර විට ඩෑස් මේ මිනිහම කොහේ ගිහලා හැංගිලා ඉන්නවද දන්නේ නැහැ. ඔව් සමහර විට එහෙම වෙන්නත් බැරි නෑ. හිරුන් දෙගෙන මට හරි දුකයි ඩෑස්. අන්තිමට මාවත් අවිශ්වාස කරානේ. මම අච්චර නෑ කියන අර ගෙදරට ආපු කෙල්ලව විශ්වාස කරානේ. මං තාමත් ඒ ගෙදරට ආපු කෙල්ලවයි කෙල්ලගේ අයියවයි හොයනවා. ඒ දෙන්න හොයලා ඒ ගෙදරට එක්කන් ගිහිල්ලා හිරුන්දි ඉස්සරහා ඒගොල්ලෝ කරපු බොරුව මම වමාරවනවා. එතකොට දැනගන්නේ ඒගොල්ලෝ රංජීව සර් කියන්නේ කවුද කියලා. දැන් ඉතින් යාමාව තේරුම් ගත්තත් වැඩක් නැහැ නේද ඇස්? මම තීරණයක් අරන් ඉවරයි. ඒ කිව්වේ? මං අමන්දිර කැමති වුණා ඇස්. අමන්ජි ඉස්සරදම මං ගැන සෑහෙන දුක් වෙච්ච කෙනෙක්. අනික අපේ මම්මිලත් කැමතිලා හිටියේ මං එයා මැරි කරනවා. ඒකත් එහෙමද? ඔව් ඩෑස්. දැන් මං වෙනුවෙන් කියලා කිසිම දෙයක් කරන්න යන්න එපා. අපි කොයිතරම් උත්සාහ කරලා සිරුඳුට උදව් කරන්න. ඒත් ඒවා සේරම නිකන් ගඟට කපු මිනි වගේ වුණා. සර් එතකොට හිරුන්දි මිස්ව හිතෙන් අයින් කරන්න. අකමැත්තෙන් හරි මට ඒක කරන්න උනා ඩෑස්. දැන් ඒව ගැන කතා කරලා වැඩක් නෑ. ඒක නෙමෙයි. කොහොමද දැන් ඔයාගේ බිස්නස් තත්ත්වය? එදෙයින් පස්සේ අපි තාම බිස්නස් කරේ නෑ. සල්ලි ටික නම් තියෙනවා සර්. මම මේ සල්ලි බලාගෙන ආපු ගමන නෙවෙයි ඩෑස්. ඔය දෙන්නා ගොඩ දවසින් දැක්කේ නැතිනම් මම බලන්න ආවේ. මේ කුකී කොයිද ඉන්නව කිව්වේ? පොරස්කම වැවලඟ සර්. පවුගේ ටිකේ ෆෝන් එක කනේ ගහගෙනම හිටියේ. මොකක් හරි පටලැවිල්ලක් කරගෙන දන්නේ නැහැ. ඒවත් ඉතින් වෙන්න ඕන දේවල් ඩෑස්. හරි ගන්න ඩෑස් උනා තෝමදලා හරියන්නේ නැහැ නේද? දැන් පිළිලක් එන කාලේ හරි. රංජෝ මහත්තයා මොනෝ කියවනවද මන් දන්නේ. නෑ වීලු නෙමෙයි මං ඇත්ත කියන්නේ. බලමු. මෙහෙම යනකොට ඉතින් කාව හරි හම්බ වෙන්න ඇතයි. එදාට තීරණයක් ගමු. නැන්දේ. මේක තමයි අපේ ගෙදර. එන්න. එන්න පීවිති නැන්දි. අම්මේ ඉඳගන්න නැන්දි. එන්න. අම්මේ. අම්මේ මං අර අම්මට කිව්වේ මට ගොඩාක් උදව් කරන පීවිති නැන්ද? දුව ඔයා ගැන හරියට කියනවා. මං කිව්ව දවසක එක්කගෙන ඉන්න කියලා. පීවිති නැන්දේ මේ ඉන්නේ අපේ තාත්තා.
හිරුන්දි මට සේරම විස්තරේ කියලා තියෙන්නේ. එහෙමද? නැන්දට ඕනි කියලා කිව්වා අපි මහා නැඳුම් බලන්න. මමත් හිතාගෙන ඉන්නේ හිරුන්දි මහා නැඳුම් අරන් බිස්නස් කරන්න. අපිට ඇඳුම් දෙන්න පුළුවන් නේද දුව? මම පමුණේ බිස්නස් කරන්න වෙලා අවුරුදු 10ක් වෙනවා. සාප්පු වලින් තමයි ඇඳුම් ගත්තේ. වැඩක් නෑ. දවසේ වියදම විතරයි. දුව ඔය බිස්නස් එකට යනවට මගේ නම් කැමැත්තක් තිබුණේ. මගේ මේ කකුලේ ආබාධය හින්දා තමයි දුවට තනියම යන්න සිද්ධ වුනේ. හිරුන්දි ගැන බය වෙන්න එපා. එයා මම මගේ දරුවෙක් වගේ බලා ගන්නම්. එතන මට පුරුදු තැනනේ. නැන්දේ මේ තියෙන අපි මහා නැඳුම්. මේවා නියමයිනේ. අපි මේ සාප්පු වලින් අරන් විකුණන බඩු වලට වැඩිය මේවා සුපිරිනේ. හිරුන්දි. ඔයාට දිනු වෙන්න හොඳ මාර්ගයක් මං කියලා දෙන්න. ඔයා තව ගෑල් ළමයි දෙතුන් දෙනෙක් දාගෙන මේක දිගටම කරගෙන යන්න. මං අපේ පමුණුවේ ඉන්න හොඳ වෙලෙන්දු ටිකක් ඔයාට මුණ ගස්සන්න. එතකොට ඔයාට පුළුවන් මේවා ඒගොල්ලන්ටම දෙන්න. මේ ගාමන්ට් වල තියෙන පල් වෙච්ච ඇඳුම් වගේද මේවා? කොච්චර ලස්සනයිද? පිට රටවල වලට උනත් යවන්න පුළුවන්. Alex, saya පහුගිය දවස්වල අපේ ගෙවල් පැත්තේ රවුම් ගහලා තියෙනවා. මං ගියාට ඇස හම්බෙන්න පුළුවන්ද බලන්න. ඉතින් උඹට තිබුණානේ මට කෝල් එකක් දෙන්න. ඇත්තම කියනවා නම් ඇස අයියා මගේ ෆෝන් එකේ තාගේ නම්බරේ නෑ. මගේ මතකෙත් තාගේ නම්බරේ නෑ. නැත්නම් කෝල් එකක් දෙනවා. යන්න බැරි. දැන් යන්න. බුගාද්දද මගේ නම්බර මේ මගේ ළඟ නෑ. මගේ ළඟ නෑ නම්බරේ. ෆෝන් එක ඔකේ ෆෝන් එක දීපා. ෆෝන් එක දීපා. එරින්නේ දැස් අයියා කියලා බැබලි මොකද උඹට අකුරු බැරිද? බට මේ ටවුන් එකේ තවත් දැස් ඇවිල්ලා ඉන්න. ඇලෙක්ස් දැක්කනේ පාරේ සර අපේ පැත්තේ ආවේ මොකද කියලා කිව්වේ නැත්තම් ඊළඟ පාර බඩවල දැසය මම ඇත්තම කියන්නද? කියපා. මම දැසයනේ ගෙවල් පැත්තේ ගියා. දැසය ගෙදර ඉන්නද කියලා. මොකටද? අපේ ෆ්‍රැන්ක් මහත්තයා මිසින් වුණානේ. ඒක මම දන්නවා. ඒක උනේ දැසයගේ අතින් දිගට බලන්න. මම ඔබට බොහොම කරුණාවෙන් කියන්නේ ඔය ෆ්‍රැන්ක් කාර්යව හොයන එක වහම නවත්තන්න. අනිත් එක ඒගොල්ලන්ට ඔබ කරන උදව් අධිප්‍රස්ථ දෙන්න. තේරුණානේ? රන්ජීව මහත්තයාට මොනවා හරි කරදරයක් කරන්න ඔබේ හිතේ තියෙනවා නම් ඒක නවත්තන්න. රන්ජීව මහත්තයාට මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මම අරගන්න පුළුවන්. අන්තිම මාතේ කියලා කියන්නේ කොහොමදකට මිනිස්සු. ඔය ෆ්‍රැන්ක් කාර්යය වගේ ගෑනුන්ගේ ආදරේ හිඟා කකා යන අපදේ.
රියල් ජෙන්ටල්මන් නෙමෙයි. මතක තියාගන්න. හරි. දැසම විශ්වාස කරගන්න. දැසය කියනවා නම් මම ආයි ප්‍රෑන්ක් එකට ප්‍රෙපාර කරන්නේ. පණිවිඩයකට කතා කරන්නේ. මොනවා වුණත් ෆ්‍රැන්ක් මහත්තයා කියන්නේ අපිට පිහිට වෙන්න ආපු මිනිස්සෙක්. මම කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ? ආදර